ඉතින් ගොඩ දවසකට පස්සේ ඔන්න මම තව වීඩියෝ එකක් කරන්න තමයි හදන්නේ. මම මැෂින් එකක් ඇසෙම්බල් කරන්න තමයි හදන්නේ මගේ මේ වීඩියෝ එඩිටිං වැඩවලට. මං ඔක්කොම කෑලි ඔන්ලයින් ඕඩ කරගත්තා. මේ තියෙන්නේ මගේ කේසින් එක මං ඕඩ කරපු එක. ඇත්තට මම ඕඩර් කළා වෙබ්සයිට් දෙකකින්. එකක් අලි එක්ස්ප්‍රස් එකෙන්, අනිත් එක eBay එකෙන්. මේ තියෙන eBay එකේ එක මම කියන්නම් හේතුව පස්සේ. ඊට පස්සේ මේ ෆෑන් ඇවිල්ලා තියෙන්නේ මේ මගේ කූලරෙත් එක්ක ආපු ෆෑන්. මේක මම ඕඩර් කළේ eBay එකෙන්. මේ කූලරේ මේක ලික්විඩ් කූලර් එකක්. ඊට පස්සේ පවර් සප්ලයි එක ඕඩර් කරගත්තා අලි එක්ස්ප්‍රස් එකෙන්. ඇත්තටම මේකත් එතකොට මේක මද බෝඩ් එක මේකත් අලි එක්ස්ප්‍රස් එකෙන් තමයි ඕඩර් කළේ. ඊළඟට පෙන්නන්නම් මේක මම ගත්තේ වෝල්මාර්ට් එකේ. මගේ SSD drive එක මේක 1 terabyte SSD drive එකක්. මේක තමයි මම මේ ලෝකල් මාකට් එකෙන් ගත්තු එකම අයිටම් එක. ඊළඟට මම පෙන්නන්නම් මගේ RAM එක. මම RAM දෙකක් ඕඩර් කළා 16GB. මේක මේ හයිපර් මොඩල් එක. මේකේ තියෙන්නේ කිංස්ටන් චිප්සෙට් එකක් තියෙන්නේ. මේක 16GB 2666 බස් ස්පීඩ් එක. මොකද මදර්බෝඩ් එකේ තියෙන්නේ ඒ බස් ස්පීඩ් එකම තමයි. ඉතින් ඒ නිසා ඒ බස් ස්පීඩ් එකෙන් ඕඩර් කළා. ඒක විතරක් නෙවෙයි මදර්බෝඩ් එකට කනෙක්ට් කරන්න පුළුවන් අනිත් බස් ස්පීඩුත් මට. ඉතින් මේක තමයි මම ගත්තු එක. මේ තියෙන්නේ eBay එකෙන් ගත්තු මගේ කේසින් එක. මොකද මේ AliExpress එකෙන් ඕඩර් කළා ඒකේ ෆෑන්ස් ආවේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒක රිටර්න් කළා ආවට පස්සේ. මේක ඉතින් ඩොලර් 15ක් වගේ වැඩි වුණා AliExpress එකට වඩා. ඉතින් මේ රේඩියේටර් මේ කේසින් එකේ පොඩි කේස් එකක් තියෙන ඉඩ මදි උඩට රේඩියේටර් හයි කරන්න බෑ. ඉතින් මට ඉස්සරහට තමයි රේඩියේටර් හයි කරන්න වෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මේක පිටිපස්සට මෙහෙම ෆෑන් කොහොමද ෆෑන් 6ක් ඇවිල්ලා තිබ්බා. 6ක් නෙමෙයි 5ක් ඇවිල්ලා 4ක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ප්‍රශ්නයක් නෑ. මේක ඉස්සරහට මේ විදිහට හයි කළා බලමු එහෙනම්. ඉතින් කූලරෙත් එක්ක ඇවිල්ලා තියෙනවා මැනුවල් එකක්. මේකේ තියෙනවා එක එක මේ කූලරේ හයි කරන්න පුළුවන් Intel AMD. ඊට පස්සේ මේ තියෙන මගේ මොඩල් එක. එක එක මොඩල්ස් වලට මේක හයි කරන්න පුළුවන්. ඉතින් මේ පෙන්නන්නේ මම මගේ මදර්බෝඩ් එකට 1151 සොකට් එකට හයි කරන ඒ මැනුවල් එක. මේ විදිහට තමයි ඒක හයි වෙන්නේ. ඉතින් ඒක බලාගෙන තමයි අපි ඉස්සරහට මේ කූලරේ හයි කරගන්න ඕනේ. මේ තියෙන මගේ ප්‍රොසෙසර් එක. මේකත් මම eBay එකෙන් ඕඩර් කරගත්තා. හැබැයි මේක නම් බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. මේක සෙකන්ඩ් හෑන්ඩ් මං හිතන්නේ. මේකට කූලරයක් ආවේ නැහැ. මේක i7 9700. ඒ කියන්නේ 9 ජෙනරේෂන් එකක්. 3 GHz තමා මේකේ ස්පීඩ් එක. මේක මම දැන් හයි කරලා තියෙන්නේ. මොකද මේක කලින් ආවා. මම මේක ගොඩක් කල් ඇවිල්ලා. ඒ නිසා මම දැන් හයි කරලා තියාගත්තා මදර්බෝඩ් එකටම. ඊළඟට අපි බලමු SSD drive එකත් මදර්බෝඩ් එකට හයි කරලා කොහොමද මදර්බෝඩ් එක මේ කේසින් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් මේ SSD drive එකේ මැනුවල් එක මේක නම් මට වැඩක් නැහැ. ඊට පස්සේ SSD drive එකත් එක්ක නම් ඇණයක්වත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඇන සෙට් එකක් ඇවිල්ලා තිබ්බේ මදර්බෝඩ් එකත් එක්ක. වෙන බලමු පොඩ්ඩක් මදර්බෝඩ් එක කොහොමද මේක හයි කරන්න කියලා. මේක එක සොකට් එකයි තියෙන්නේ. මේක මේ මයික්‍රෝ මදර්බෝඩ් එකක්. මම බ්‍රෑන්ඩ් නිව් කියලා හිතලා තමයි මේ මදර්බෝඩ් එක ඕඩර් කළේ. මට බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි මේ. මොකද මේ ස්ටිකර්ස් එහෙම ගහලා තියෙන්නේ සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නිව් මදර්බෝඩ් වල නෙමෙයි. ගොඩක් වෙලාවට ස්ටිකර් ගහලා ඉවන්නේ මේ සෙකන්ඩ් හෑන්ඩ් මදර්බෝඩ් වල. ඉතින් මේක වැඩ කළොත්
හොඳයි වැඩ කලින් නැත්තම් ඉතින් මේක රිටර්න් කරන්න වෙනවා. මෙතන තමයි මේ M2 සපෝට් එක තියෙන්නේ. අපි බලමු එහෙනම් හයි කළා. හරි මම රේඩියේටරෙත් හයි කරගත්තා කූලින් සිස්ටම හයි කරගත්ත දැන් කේසින් එකට මේ තියෙන්නේ මගේ රේඩියේටර් එක ඉස්සරහට හයි කළේ නෑ තාම මම මේ ටිකක් තියලා බැලුවා කොහොමද මේක හයි වෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට තමයි ඉස්සරහ රේඩියේටර් සෙට් වෙන්නේ. මේක මෙතනින් ඉස්සරහට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඕන හයිට් එකකට මට. ඊට පස්සේ ෆෑන් තුනක් ඇවිල්ලා තියෙනවා මේ කූලින් එකත් එක්ක. මම මේ කූලින් එකත් එක්ක ආපු ෆෑන් තුන තමයි මේකට හයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ කේසින් එකේ ෆෑන් තුනක් ඉස්සරහ තිබ්බා. මම ඒ තුන හයි කරන්නේ නැහැ. මොකද RPM වෙනස් වෙන්න පුළුවන් මේ මොඩල් එකේ මොඩල් එකට. මොකද කේසින් එකේ බ්‍රෑන්ඩ් එක වෙනස් මගේ කූලරේ බ්‍රෑන්ඩ් එක වෙනස් නිසා. අපි එනම් බලමු ඒ ටිකත් හයි කළා. මේ පෙන්වලා තියෙන්නේ යා ඩිරෙක්ෂන් එකයි ෆෑන් රොටේෂන් එකයි මේ ඊතල දෙකෙන් මේ ෆෑන් එක හයි වෙන්නේ අනිත් පැත්තට ඒ කියන්නේ එළියේ තියෙන එයා එක තමා රේඩියේටර් එක දෙන්නේ. මොකද එළියේ තියෙන කූල් එයා එක රේඩියේටර් හරහා ගිහිල්ලා තමා මේ කූල් වෙන්නේ. ඉතින් ඔය ඊතලේ අනිත් පැත්ත ඔය ෆෑන් එක ඔය තියෙන පැත්තට මේ අනිත් පැත්ත හරවලා තමා මම හයි කරන්නේ. ඔය වගේ තුනක් හයි කරනවා. හරි කේසින් එකට මම ෆෑන්ස් ඒ ඔක්කොම හයි කරලා ඉවරයි. දැන් බලමු අපි මදර්බෝඩ් එක හයි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ ලොකු මදර්බෝඩ් එකක් හයි කරන්න පුළුවන්. හැබැයි මම ඕඩර් කළා දෙන්නේ මේ වගේ මේ මයික්‍රෝ මදර්බෝඩ් එකක්. බලමු මේක හයි කළා හයි කරන්නේ කොහොමද කියලා. එන 4ක් දැම්ම නම් ඇති. එන 6ක් දාන්න තියෙනවා. එන 4ක් තිබ්බනම් ඇති. මේක ලොකු මදර්බෝඩ් එකක් නෙමෙයි නිසා. එහෙනම් බලමු හයි කළා කොහොමද ඉතුරු කැලේ ටිකත් ඉක්මනට හයි කරගන්න. පිටිපස්සේ වයර් ටික ඒක මම ඉස්සරහට අරගත්තා. බව සප්ලයි එකකින් එන්න ඕන එන වයර් ටික. දැන් RAM ටික තමයි හයි කරගන්න තියෙන්නේ. අපි නම් RAM දෙක හයි කරලා බලමු දැන්. ඊට පස්සේ RAM එක හයි කරලා වෙලා මේකේ කූලරෙත් හයි කරගන්න ඕනේ. බලමු එහෙනම් හයි කරමු.
දන්නේ ග්‍රැෆික් කාඩ් එක ඉන්ස්ටෝල් කරගන්න මේ ග්‍රැෆික් කාඩ් එක මම ගත්තේ Amazon එකෙන් මේක RX 580 එච්චර ලොකුම ග්‍රැෆික් කාඩ් එකකුත් නෙමෙයි 2018 ආපු ග්‍රැෆික් කාඩ් එකක්. ඉතින් 8GB ග්‍රැෆික් කාඩ් එකක්. දැන් නම් මාකට් එකේ තියෙනවා ඉතින් මීට වඩා ගොඩාක් හොඳ ග්‍රැෆික් කාඩ්. හැබැයි මේක ඉතින් අර මිඩ් රේන්ජ් හොඳ ග්‍රැෆික් කාඩ් එකක්. ඉතින් ප්‍රශ්නයක් නැහැ මගේ වැඩ කරගන්න ඕන ගේම් එකක් ඉතින් ප්ලේ කරන්න පුළුවන්. මම ඉතින් අර ගේම් වලට නෙමෙයි මේක හදන්නේ. ඒ හින්දා මේ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් ඒකත් ඉන්ස්ටෝල් කරගමු දැන්. හරි මම දැන් මේ වීඩියෝ එක ආපහු මුලින් ඉඳන් කරන්න වුණා. මොකද මේ තියෙන මේ මදර්බෝඩ් එක මම දැන් ඉස්සෙල්ලා හයි කරපු මදර්බෝඩ් එක හද මදර්බෝඩ් එක හයි කරලා ඔක්කොම කරලා පවර් දෙන්න පවර් ඔන් කරන්න හදද්දී පවර් ඔන් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම හිතනවා මේ මදර්බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේම මම ඕඩර් කළේ පවර් සප්ලයි එකත් මට චේන්ජ් කරන්න වෙනවා. මේ මොකද පවර් සප්ලයි එක මම ඕඩර් කරලා තියෙන්නේ 240 එකෙන්. මේ 240 හරියන්නේ නැහැ. මෙහි 110 තියෙන කරන්ට් එක. ඉතින් මේක මම මේ කිව්වා වගේ මේ ස්ටිකර්ස් වලින් ස්ටිකර්ස් තියෙන්නේ මේක මේ සෙකන්ඩ් හෑන්ඩ් මදර්බෝඩ් එක මම හිතන්නේ මේ අර ඒවලා තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා මේ බොරුවට ඒවලා තියෙන්නේ. ඉතින් මේක මම රිටර්න් කරනවා දැන්. මේක රිටර්න් කරලා මම බ්‍රෑන්ඩ් නිව් මදර්බෝඩ් එකක් දැන් ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම ටිකක් පරක්කු වෙලා තමයි මේ කොටස මම රෙකෝඩ් කරගන්නේ. මම පෙන්නනවා මේ බ්‍රෑන්ඩ් නිව් මදර්බෝඩ් එක මම ඕඩර් කළා මේ Asus මදර්බෝඩ් එකක්. මේක නම් ඇවිල්ලා තියෙනවා ගොඩක් කෑලි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් බ්‍රෑන්ඩ් නිව් මදර්බෝඩ් එකක්. හැබැයි පැකේජින් එක බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. අනිත් ඔක්කොම බ්‍රෑන්ඩ් නිව්. ඉතින් මේක අර ජෙනරික් පැකේජින් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන Wi-Fi ඇන්ටනා එක. මේක ගොඩක් කොම්පොනන්ට්ස් ඇවිල්ලා තියෙනවා. මේ SATA cables එතකොට අනික් මදර්බෝඩ් එකේ මේ CMOS බැටරි ඇවිල්ලා තිබෙත් නැහැ. ඒගොල්ලෝ දකින්න තියෙන බැටරි එක තිබ්බේ නැහැ. ඉතින් මේකේ මේ තියෙන්නේ මේ RGB fans වලට එන පොඩි සර්කිට් එකක්. ඒකත් වෙනම ඒවලා තියෙන්නේ. අරකේ මුකුත්ම තිබ්බේ නැහැ. ඉතින් මේක $100ක් උනේ 109යි උනේ. අර මදර්බෝඩ් එක $68ක්. ඉතින් වැඩක් නැහැ ඇත්තට මේක ඒ ගානට ගොඩක් පාඩුයි. මම ඒක දැන් රිටර්න් කරනවා. ඉතින් මේ අලුතෙන් ආපු එක මේ තියෙන්නේ මේ Wi-Fi ඔව් මේ Wi-Fi වලින් Wi-Fi මොකක්ද මේකට කියන්නේ මේ Wi-Fi dongle එකද මට මතක නැහැ හරියට මොකක්ද ඒකට කියන්නේ. මේක තමයි Wi-Fi issue කරන්නේ ඒකෙන්. ඉතින් මේ area panel එක එහෙනම් බලමු මේක හයි කරමු. මේක හයි කරලා බලමු මොකද වෙන්නේ කියලා.
ඔක්කොම කොම්පොනන්ට්ස් හයි කරලා ඉවරයි. දැන් තියෙන්නේ Wi-Fi ඇන්ටනා එක හයි කරලා Wi-Fi කනෙක්ට් කරලා මැෂින් එක ඔන් කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා. මේක මදර්බෝඩ් එකත් එක්ක තමයි Wi-Fi එක පිටින් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සමහර මදර්බෝඩ් වල එනවා Wi-Fi එක වෙනම හයි කරන්න ඕනේ නැහැ මේ වගේ. මේක යන් ඇවිල්ලා තියෙන්නේ මදර්බෝඩ් එකට පිටින්. ඉතින් ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් බලමු අපි දැන් මැෂින් එක ඔන් කරලා. හරි එහෙනම් බලමු ඔන් කරලා. රයිට්. මැෂින් එක ඔන් වෙනවා. දැන් ඉතින් තියෙන්නේ Windows දාලා ඉස්සෙල්ලා boot order එක හදලා BIOS update කරලා බලමු. දැන් නම් මේක මේ ගහලා තියෙන්නේ මොනිටර් එකට නෙමෙයි TV එකට. මොනිටර් එකක් තාම මම ගත්තේ නැහැ. මොනිටර් එකක් ගන්න ඕනේ. තව පොඩි වැඩ වගේක් තියෙනවා මේකේ මේ ෆෑන්ස් ටික මදර්බෝඩ් එකට කනෙක්ට් කරන්න ඕනේ. මම මේක දීලා තියෙන්නේ මේ අර වෙනම ආපු සර්කිට් එකකින්. ඒක මදර්බෝඩ් එකට අරගන්න ඕනේ. ඒ ටිකත් අරගෙන Windows දාලා බලමු එහෙනම්. හරි මම දැන් Windows 10 Pro එක ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරලා අනිත් මැෂින් එකට දාලා බලමු කොහොමද වෙන්නේ කියලා. හරි boot order එකත් හදලා BIOS update කරලා ඉවරයි. දැන් තියෙන්නේ Windows install කරන්න. එහෙනම් අපි install කරමු. හරි මේ විදිහට තමයි Windows install වෙන්නේ. අපි මගේ hard drive එක මට customize කරන්න ඕනේ පොඩ්ඩක්. මොකද 1 terabyte තියෙන්නේ. මට ඒක පාටිෂන් කරගන්න ඕනේ. පළවෙනියෙන්ම C එකයි D එකයි E එකයි විදියට දාගන්න තමයි මම හිතන් ඉන්නේ. බලමු මෙතන new ගිහිල්ලා මේක අපි GB 250කට වගේ හදාගමු. ඊට පස්සේ නම් හදමු 250,000 දාලා okay yes හරි C drive එක හැදුනා. ඊළඟට අපි මේක ආපහු පාර්ටිෂන් කරගමු. මේකට දාමු ඒ 250,000 වගේ දාමු. ඊතර E එක තියාගමු මේ විදිහටම. මේකටත් දාමු ඒකත් 250 වෙන්න හදාගත්ත. මේක මේ තියෙන විදිහටම පාර්ටිෂන් කරගත්තා. හරි එහෙනම් C එක විදියට මේක තෝරගෙන අපි එකට ඉන්ස්ටෝල් කරමු. හරි එහෙනම් ඔච්චර තමයි වීඩියෝ එක. අපි එහෙමනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.